හායි ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක අරගෙන ආවිලා තියෙන්නේ අපේ ෂොප් එකේ තියෙන අයිටම්ස් වලින් ස්ටොක් එක පොඩක් ඉවර කරගන්න ඕන අයිටම්ස් වගේක් තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රයිස් එක ගොඩක් අඩු කරලා තමයි අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් ඔයාලට තියෙන අයිටම්ස්. ඉතින් මේ වීඩියෝ එකේ අද පෙන්නන ඩ්‍රස් ඕනම එකක් වෙන්නේ රුපියල් 1350යි. අපි 1500කට විකුණපුවා 1350කට තමයි දැන් දෙන්නේ. ඉතින් මෙතන තියෙන ඕනම අයිටම් එකක් ඔයාලට ගන්න පුළුවන් ඒ ප්‍රයිස් එකට. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙතන ටී-ෂර්ට්ස් තියෙනවා. ටී-ෂර්ට්ස් වල ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 790ත් රුපියල් 990ත් අතර තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ බැගි මෙන්න මේ වගේ ටී-ෂර්ට් තියෙනවා. ඒවා වෙන්නේ රුපියල් 990යි. තව කොටන් මැටීරියල් එකකින් යන ටී-ෂර්ට් එක තියෙනවා. ඒක වෙන්නේ රුපියල් 790යි. මම මේ ටී-ෂර්ට් උදාලට කලෙක්ෂන් එක පෙන්නන්නම්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම අද පෙන්නන හැම අයිටම් එකක්ම සයිස් එකයි කලර්ස්ුයි ඒ හැම දෙයක්ම මම ඔයාලට කියනවා. ඉතින් මං හිතන්නේ මට ස්ටොක් එක ඉවර කරගන්න ලේසි වෙන්න මට ඉක්මනටම මේක ඉවර කරගන්න ඕන නිසා ඔයාලටත් පහසු වෙන්න ඕන නිසා මේකේ මම අද පෙන්නන අයිටම්ස් වල සයිස් එක, මැටීරියල් එක, එතකොට කලර්ස් ඒ හැම දෙයක්ම මම ඔයාලට කියනවා. එතකොට ඔයාලට ඒ අවශ්‍ය එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට එව්වහම ඉක්මනටම ඔයාලගේ ඕඩර් එක ඔයාලට ගෙන්නව ගන්න පුළුවන්. එතකොට ඒක මටත් පහසුයි ඔයාලටත් පහසුයි. ඉතින් බලමු අද තියෙන අයිටම්ස් මොනවද කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ වගේ කුරුතා ඩිසයින්. මේවා මම ඔයාලට මේ උඩින් දාලා තියෙනවා මේවා ෆිට ඔන් ෆොටෝස්. ඉතින් මම මේවා සයිසස් ඔයාලට දැන් කියන්නම්. මේක සාමාන්‍යයෙන් මීඩියම් වගේ අනිත් කෙනෙක්ට තමයි හරියන්නේ. මේකේ සයිස් එක සයිස් එකක් තමයි ආවේ. ලාර්ජ් කියලා සයිස් එකක් ආවේ. නමුත් මේක ලාර්ජ් සයිස් කෙනෙක්ට මදි. මීඩියම් වගේ අඳින කෙනෙක්ට තමයි හරියන්නේ. මේකේ ෂෝල්ඩර්ස් තියෙනවා 13ක් තියෙනවා ෂෝල්ඩර් සයිස් එක. එතකොට බස්ට් එක තියෙනවා 16ක්. බස්ට් එක 16ක් දෙන එක සාමාන්‍යයෙන් 32ක් වගේ 32 33 වගේ අඳින කෙනෙක් 16 මාරක් වගේ තියෙන බස්ට් එක සාමාන්‍යයෙන් 32 මාරක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ උස තියෙනවා අඟල් 45. ඉතින් මේ තියෙන කුර්තා එක මේක ඩිසයින් එකක්. මේකේ ඕපන් එක තියෙන්නේ මෙන්න මෙතන ඉඳන්. මෙතන ඉඳන් පහළට තමයි ඕපන් එක තියෙන්නේ. මේක කුර්තා එකක්. මේක ෆිට ඔන් මම දැන් මේ උඩින් දාලා තියෙනවා. ඉතින් මේ කුර්තා එකක් වෙන්නේ රුපියල් 1350යි. විස්කෝස් ප්‍රින්ටඩ් මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ විස්කෝස් ප්‍රින්ටඩ් මැටීරියල් එක. ඉතින් මේ කුර්තා එකට මේ ප්ලාස් එකක් ගන්න පුළුවන් වයිට් කලර් එකේ. මේ ප්ලාස් එක වෙන්නේ රුපියල් 500යි. මේක මාස මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ පැන්ට් එකක් තියෙනවා. ඉතින් මේ කුර්තා එකේ මේ සයිස් එකෙන් මම තියෙන කලර්ස් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක එක කලර් එකක්. මේක සාමාන්‍ය සී ග්‍රීන් වගේ කලර් එකක්. මේක එතකොට මෙන්න මේ පර්පල් කලර් එක. ඒකේ ඩිසයින් එක ෂුට්ටක් වෙනස්. ඒකේ මේ මෙහිම බටන්ස් තුනක් තියෙන්නේ. මෙන්න මේක එතකොට මෙන්න මේ පින්ක් කලර් එක තියෙනවා. මේක ඔක්කොම එකම සයිසස් තමයි තියෙන්නේ මේක. එතකොට මෙන්න මේ ලයිට් බ්ලූ කලර් එක. ඉතින් මේ කලර්ස් ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ඒ print එකෙන්ම මෙන්න මේ කලින් මම සී ග්‍රීන් එකේ පෙන්නපු print එකෙන්ම මෙන්න මේ purple එක තියෙනවා. ඉතින් මේ ටික තමයි තියෙන්නේ කුර්තා. තවත් කුර්තා ඩිසයින්ස් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්. ඒ ටික තමයි කුර්තා තියෙන්නේ. ඒ ටික තමයි කුර්තා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තියෙන කුර්තා ඩිසයින් උත් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේකත් එක කුර්තා ඩිසයින් එකක්. මේ තියෙන්නේ මේකත් එක කුර්තා ඩිසයින් එකක්. මෙන්න මේකේ මෙන්න මේ පැත්තට එන ඩිසයින් එකම නෙමෙයි මේ පැත්තට එන්නේ. මේ තියෙන්නේ පේනවා ඇති ඔයාලට. මෙන්න මේ පැත්තට එන එකම නෙමෙයි එන්නේ. මේක කොට කුර්තා එක. අර තරම් දිගම නෑ. මේකේ
sizes තියෙනවා. මම sizes උත් කියන්නම්. මේකත් printed viscose material එක. මේ කුර්තා එක රුපියල් 1200යි වෙන්නේ. මේක 1350ක් නෙමෙයි 1200යි. මේකේ sizes උත් මම ඔයාලට කියන්නම්. මේකේ shoulder size එක shoulder size එක අඟල් 14 මාරක් තියෙනවා. එතකොට bust size එක අඟල් 18 මාරක් තියෙනවා. එතකොට අපි hip එකත් waist size එකත් බලමු. waist size එකත් අඟල් 34ක 35කට වගේ පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ top එක. මේකේ උස උසත් අපි බලමු. උස තියෙනවා අඟල් 37ක්. ඉතින් මේ තියෙන එක ඩිසයින් එකක්. මේ තියෙන blue එක. ඊට පස්සේ මේකත් blue එකක්. මේක large size එකක්. large කිව්ව මම කලින් ඔයාලට කිව්වේ size එකම තමයි මේකත්. කලින් මම ඔයාලට medium කිව්ව size එකේම measurement එක තමයි මේකෙත් තියෙන්නේ. මේ තියෙන්නේ ඒක design එක. මේක එකක්. ඔයාලට ඕනේ වෙයි මට screenshot අරන් එවන්න. එතකොට මට ඔයාලගේ order එක ඉක්මනටම confirm කරගන්න පුළුවන්. මොකද මම දැන් ඔයාලට මෙතන sizes ඔක්කොම කියන නිසා ආයෙ ඔයාලා මට private message එකක් දානවට වඩා මේක මෙහෙම screenshot එකක් අරන් එවන එක ඔයාලටත් පහසුයි මටත් පහසුයි. මේකත් 2XL මම කලින් පෙන්නපු මේ blue එක නෙමෙයි. කලින්ම මේ design එකේ පෙන්නපු blue එකේ size එක. මේ තියෙන්නේ ඒකේ black එකක් තියෙනවා. ඉතින් ඒ කුර්තා design එකෙන් ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක කුර්තා එක වගේම frock එක. මේකෙත් fit on photo එකක් මම ඔයාලට දාලා තියෙනවා. මේකෙත් large size එකයි XL size එකම තමයි stock එක තියෙන්නේ. මේකෙත් මම fit on එක මම ඔයාලට sizes කියන්නම්. මොකද මෙහෙම sizes කිව්වට පස්සේ ඔයාලට පහසුයි මේ order එක confirm කරගනිද්දී. මේකේ උරහිස තියෙනවා අඟල් 14ක්. පපුව තියෙනවා අඟල් 16 මාරක් 17ක් තියෙනවා පපුව. උස තියෙනවා අඟල් 48ක්. එතකොට මේකේ waist එක 34ක් වගේ අඳින කෙනෙක්ට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ frock එක වගේ මේකත් viscose printed material එකකින් එන එකක්. මේක frock එක. මේක large size එක. මේකත් large size එක. print එක වෙනස්. මේ තියෙන්නේ ඒකත් large size එක. print එක වෙනස් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේකත් එක design එකක්. මේ වගේ ඉස්සරහා මෙතනින් buttons තියෙන. fit on photo එක දැක්කම ඔයාලට මේකේ fit on එක මොන වගේද කියලා idea එකක් එයි. මේක XL size එක. blue එකෙන් තමයි XL එකක් තියෙන්නේ. XL එකත් අපි measure කරලා බලමු කොහොමද කියලා. තියෙනවා 15ක්. එතකොට bust size එකේ XL size එකේ bust එක තියෙනවා අඟල් 18ක්. සාමාන්‍යයෙන් bust එක 36 වගේ අඳින කෙනෙක්ට මේක පුළුවන්. sorry මම ඉස්සෙල්ලා මේක උස කිව්වා අඟල් 43ක් කියලායි. අඟල් 43ට වැඩි උස තියෙනවා අඟල් 48ක්. මේක උස තියෙනවා අඟල් 48ක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක මේ තියෙන XL size එක. ඉතින් ඔයාලට ඕන එකේ screenshot එකක් අරන් යවන්න. මේවා වෙන්නේ 1350යි. කොට කුර්තා එක තමයි 1200ට යන්නේ. ඉතින්
ඊට පස්සේ මෙන්න මේකත් කුර්තා එකක්. මේකත් හරිම ලස්සන කුර්තා එකක්. මේ තියෙන්නේ මෙන්න මේ කුර්තා එකේ මේකේ large size එක සාමාන්‍ය medium කෙනෙක්ට තමයි බස්ට් එක 32 වගේ කෙනෙක්ට තමයි හරියන්නේ. 32 vest size එක 28 වගේ කෙනෙක්ට. මේකේ shoulder තියෙන්නේ 12 මාරක්. shoulder size එක 12 මාරයි large size එකේ. එතකොට bust size එක 32යි. හරියටම 32යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බස්ට් එක 32 අඳින කෙනෙක්ට ගානටම වගේ තමයි තියෙන්නේ. එතකොට වෙස්ට් එකත් අපි බලමු. මොකද මෙතනින් මේක මේ හරියට විතර ඇති පොඩක් හිර වෙනවා. ඒක නිසා මෙතනින් මම size එක බලලා කියන්නම්. වෙස්ට් size එක 14ක්. මම කිව්වේ 28ක් වගේ තමයි තියෙන්නේ. උස තියෙනවා අඟල් 47ක්. මෙන්න මේකේ මෙන්න මේ වගේ තිබ්බට මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඇති ඕපන් එක තියෙනවා. ඔය ෆිට ඔන් ෆොටෝ එක මම දාලා තියෙන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේ කලර් එක මේක ඩාර්ක් බ්ලූ කලර් එක. ඩාර්ක් බ්ලූ කලර් එක තමයි තියෙන්නේ. මේකත් ඒ ඩිසයින් එකමයි. ඒ සයිස් එකමයි. ඩාර්ක් බ්ලූ කලර් එකෙන් තමයි මේ දෙකම තියෙන්නේ. ඉතින් ඊට අමතරව තියෙන්නේ තව ඩ්‍රෙස් වගේක්. මම මේ ඩ්‍රෙස් ටිකත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඊළඟ ඩ්‍රෙස් එක තමයි මෙන්න මේ ඩ්‍රෙස් එක. මේකේ ෆිට ඔන් එක උඩින් වැටෙන ෆොටෝ එකේ තියෙන ෆිට ඔන් එක. මේකත් හරිම ලස්සන ඩ්‍රෙස් එකක් ෆිට ඔන් එක. ඉතින් මේ ඩ්‍රෙස් එකත් රුපියල් 1350ට තමයි අපි දෙන්නේ ස්ටොක් එක ඉවර කරගන්න නිසා. මේකෙත් large, medium, large, XL sizes තියෙන්නේ. අපි මුලින්ම medium size එකේ sizes බලාගෙන ඉමු. සාමාන්‍ය medium size එක පුළුවන් size එක කොහොමද කියන එක. medium size එකේ shoulders තියෙනවා 15ක්. medium size එකේ shoulders තියෙනවා 15ක්. එතකොට medium size එකේ bust එක අඟල් 32 මාරක් තියෙනවා. එතකොට medium size එකේ waist එක 14 මාරක්. ඒ කියන්නේ 28 මාරක් වගේ තියෙනවා. එතකොට medium size එකේ උස අඟල් 42ක් තියෙනවා. මෙන්න මේක තමයි medium size එක. මෙන්න මේ ඩ්‍රෙස් එකේ මේ තියෙන ෆිට මේ තියෙන මේ කලර් එක රෙඩ් කලර් එකක්. අපි බලමු මේකේ large size එක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මේ තියෙන large size එක large size එකේ උඩ හිස තියෙනවා අඟල් 15 මාරක්. උරහිස තියෙනවා අඟල් 15 මාරක්. බස්ට් එක තියෙනවා අඟල් 16 මාරක්. 17ක් වගේ. බස්ට් එක අඟල් 17ක් වගේ තියෙන්නේ. වෙස්ට් සයිස් එක තියෙන්නේ අඟල් 15ක්. කියන්නේ 30ක් අඟල් 30. මේ වෙස්ට් සයිස් එක 30 අඳින කෙනෙක්ට තමයි පුළුවන්. මේ තියෙන්නේ large size එක. ඉතින් XL size එකේ නම් තියෙන්නේ white color එකකින් විතරයි. ඉතින් XL size එක ඔයාලට මම ඒකේ sizes ටිකට හට්ටක් ගාලා කියන්නම්. මේ තියෙන්නේ XL size එකේ shoulder size එක 16 මාරයි. bust size එක තියෙනවා 18ක් bust size එක 18ක් තියෙනවා. එතකොට waist size එක 16 මාරක් තියෙනවා 32ක් තියෙනවා. ඉතින් white එකෙන් තියෙන්නේ XL එකෙන් තියෙන්නේ මෙන්න මේ white color එක විතරයි. medium එකෙන් තියෙනවා red color එක. ඊට අමතරව
මෙන්න මේ green color එක මෙන්න මේ black color එක. ඉතින් මේ ටික තමයි medium එකෙන් තියෙන්නේ. එතකොට large එකෙන් තියෙනවා මෙන්න මේ green color එකයි. මෙන්න මේ white color එකයි. මෙන්න මේ blue color එකයි. ඉතින් මේ ටික තමයි ඒ dress එකේ තියෙන්නේ. ඉතින් මේකත් වෙන්නේ රුපියල් 1250යි. ඉතින් බලමු ඊළඟට තියෙන item එක මොකද්ද කියලා. මේ dress එක සාමාන්‍යයෙන් 2XL dress එකක්. සාමාන්‍යයෙන් bust එක 38 40 වගේ අඳින කෙනෙක්ට පුළුවන්. waist size එක 34 36 වගේ කෙනෙක්ට වෙනකල් පුළුවන්. ටිකක් විතර stretch වෙන material එකක්. මේක silk material එකක්. මේක මාස material එකක්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ v-neck එක තියෙන මෙන්න මේ වගේ dress එක. මේ වගේ පටි දෙකක් තියෙනවා දෙපැත්තෙන් ගැට ගහන්න. ඉතින් මේකේ මම bust size එක ඔයාලට කිව්වා. මම shoulder size එකයි උසයි කියන්න. ඒ shoulder size එක අඟල් 17ක් තියෙනවා. එතකොට උස අඟල් 42ක් තියෙනවා. ඉතින් මේ dress එකේ තියෙන colors ටික මම පෙන්නන්නම්. මෙන්න මේක එක color එකක්. මෙන්න මේක එක color එකක්. මේක එක color එකක්. මෙන්න මේක එක color එකක්. ඊට අමතරව මෙන්න මේ color එක. ඉතින් මේ colors ටික තමයි තියෙන්නේ. මේ dress එක වෙන්නේ රුපියල් 1350යි. මේකත් ඔයාලට ගන්න පුළුවන්. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් අපිට එවන්න. ඉක්මනට order එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඊළඟ item එකත් ටක් ගාලා අරගෙන ඉන්න. ඉතින් ඊළඟට තියෙන dress එක මෙන්න මේක. මේකෙත් sizes මම ටක් ගාලා කියන්න යනවා. මෙන්න මේ dress එකේ fit on එක උඩ තියෙන ෆොටෝ එකේ විදිහට තියෙන්නේ. මේකත් viscose printed material එකක්. මේක medium size එක සාමාන්‍යයෙන් bust size එක 33ක් අතර කෙනෙක්ට පුළුවන්. එතකොට large size එක 33ක් 34ක් අතර කෙනෙක්ට පුළුවන්. XL size එක 36ක් 34ක් 36ක් අතර කෙනෙක්ට පුළුවන්. 2XL size එක 36ක් 38ක් අතර කෙනෙක්ට පුළුවන්. ඉතින් මේකේ උස මන් ටක් ගාලා කියන්න. උස අඟල් 41ක් උසයි. මුලින්ම මම medium size එකේ shoulder size එක කියලා ඉන්නා. මේ තියෙන medium size එක. shoulder size එක අඟල් 14ක් තියෙනවා මේ medium size එකේ shoulder size එක. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ large size එක. large size එකේ bust shoulder size එක තියෙනවා අඟල් 14ක්. large size එකේ shoulder size එක තියෙනවා අඟල් අඟල් 14ක් මාරක් තියෙනවා large size එකේ. අපි XL size එකෙත් බලමු. XL size එකේ shoulder size එක අඟල් 16ක් තියෙනවා. ඊට අමතරව තියෙන්නේ 2XL size එක. 2XL size එකේ shoulder size එකට අඟල් බලමු. shoulder size එක අඟල් 17ක් තියෙනවා මේ 2XL size එක. අපි බලමු තියෙන color sizes මොනවද කියලා. මේ 2XL size එක blue එකක් තියෙනවා. ඒ වගේම 2XL size එකේ white color එක තියෙනවා. මේක medium size එකේ black එක තියෙනවා. එතකොට 2XL එකේ white එක medium blue color එක large white color එක 2XL black color එක
XL white color එක, medium white color එක, XL black color එක, මේක large එකේ black color එක. මේ ටික තමයි ඒකේ sizes තියෙන්නේ. ඊට අමතරව මේ අර කලින් මම පෙන්නපු dress එකේ XL size එකේ black එකක් තියෙනවා. මම sizes ඔයාලට කියලා තියෙන්නේ. XL size එකේ black එකක් තියෙනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඊළඟ dress එකත් ඉක්මනටම අරගෙන එන්න. ඊළඟ dress එක මේ dress එකත් මෙන්න ඔයාලට රුපියල් 1350කට ගන්න පුළුවන්. මේකත් මේ වගේ මෙතනින් ස්ට්‍රෙච් වෙන dress එකක්. ෆිට ඔන් එක හරියම ලස්සනයි. ඔය ෆොටෝ එකේ දාලා තියෙන විදිහටම තියෙනවා. මේකත් viscose material එකෙන් කරපු printed dress එකක්. මේ තියෙන්නේ මේක medium size එකක්. මේ තියෙන design එක medium size එකක්. මේකේ sizes යන්නේ medium සාමාන්‍යයෙන් bust size එක 33ත් අතර කෙනෙක්ට පුළුවන්. large size එක 33ත් 35ත් අතර කෙනෙක්ට පුළුවන්. XL size එක 35ත් 36ත් 37ත් අතර කෙනෙක්ට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ medium size එක. මේකේ උස අපි බලමු. අඟල් 42ක් තියෙනවා. ඉතින් මේ තියෙන medium size එකේ මේක green color එක. එතකොට මේකත් medium size එකේ මේක black color එක. මේක large size එකේ green color එක. එතකොට මේකත් large size එකේ medium black color එක. මේක XL size එකේ color එක white color එක. XL size එකේ තියෙන මෙන්න මේක විතරයි. මේක large size එක white color එකෙන්. මේක medium size එක. මේක large size එක black color එකෙන්. මේකත් large size එක black color එකෙන්. අන්තිමට මෙන්න මේක large size එක light dark blue color එකෙන්. ඉතින් මේ colors ටික තමයි තියෙන්නේ. ඉතින් මේ dress එකත් වෙන රුපියල් 1350යි. ඕගොල්ලන්ට ඉක්මනටම අපිට message එකක් දැම්මොත් order එක ඉක්මනටම confirm කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ඔයාලට පෙන්නන්න හිතුවේ මෙන්න මේ වගේ t-shirts collection එක. මේ t-shirt එක මේ මම wear කරලා ඉන්නේ large size එක. මේක ටිකක් baggy වගේ යන t-shirt එකක්. ඉතින් මේ large size එක. ඉතින් මේ t-shirts වල මෙන්න මේ විදිහට prints වෙනස් වෙනවා. මේ t-shirt එකක් වෙන රුපියල් 990යි. මේකත් අපි හොඳම material එකකින් තමයි කරලා තියෙන්නේ. කිසිම බූල් වෙන්නේ නැති. ඔයාලට හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඇඟට සැහැල්ලු material එකකින් කරලා තියෙන්නේ. ඉතින් මේක වගේම මෙන්න මේ cotton material එකෙන් 100% cotton material එකෙන් කරපු මෙන්න මේකත් තියෙනවා. මේක කොට t-shirt එක. මේකෙත් sizes තියෙනවා. මම ඒ ඔක්කොම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මේ baggy t-shirt එකේ තියෙන්නේ XL size එක තමයි දැනට stock එක තියෙන්නේ. large size එකෙන් නම් දැනට ඉවරයි. මම මේකේ ඔයාලට shoulder size එකයි සාමාන්‍ය bust size එකයි ඒ ටික කියන්නම්. available design ටිකත් ඔයාලට පෙන්නන්නම්. මේකේ shoulder size එක අඟල් 19ක් තියෙනවා. shoulder size එක අඟල් 19ක් තියෙනවා. XL size එක bust එක අඟල් බස්ට් එක තියෙනවා අඟල් 42ක් 42කට පුළුවන් මේක. එතකොට උස තියෙනවා අඟල් 24ක්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ print එකක් මේකේ තියෙන්නේ. මේක blue color එකක්. ඉතින් මේ design එක තියෙනවා. ඊට අමතරව
මෙන්න මේක බේජ් කලර් එක. මෙන්න මේකෙන් තියෙනවා. මේවා වෙන්නේ 990යි. ඊට අමතරව තියෙන ඩිසයින්ස් වලට පෙන්න අමතරව මේක ඩාර්ක් කලර් එකක්. මෙන්න මේකෙන් තියෙනවා XL size එක. ඉතින් XL size එකෙන් තියෙන අනෙක් ඩිසයින් ටික තමයි මෙන්න මේක. මෙන්න මේක එකක්. මේක yellow color එකක්. මෙන්න මේක. ඊට පස්සේ print එකක් මුකුත් නැහැ. plain design තියෙන්නේ. ඊට පස්සේ red එකක් තියෙනවා XL size එකෙන්. මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මේක ash color එකක්. මෙන්න මේක. මේ තියෙන print එක. ඊට පස්සේ XL size එකෙන් මෙන්න මේ ඩිසයින් එක තියෙනවා. ඉතින් ඒ ටික තමයි XL එකෙන් තියෙන්නේ. මේවා price වෙන්නේ ₹990යි. මේවා ඔයාලට ගන්න පුළුවන් අපේ මෙන්න මේවා ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ගෙවුවොත් ඉක්මනටම ඔයාලට මේවා ගන්න පුළුවන්. ලොකු ස්ටොක් එකක් දැනට නැහැ. තියෙන අයිටම්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ටී-ෂර්ට්ස් ටිකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේක කොට ටී-ෂර්ට් එකක් විදිහට තමයි එන්නේ. කොට එක වල සාමාන්‍යයෙන් අපිට ඩෙනිම් එකට යනහම තියෙන උසට තමයි තියෙන්නේ. ගොඩක්ම කොටත් නැහැ. ඉතින් මේක මීඩියම් සයිස් එකක්. මේකෙත් මම සයිසස් වලට මම කියන්නම්. මේ ටී-ෂර්ට් වෙන්නේ ₹790යි. මේක කොටන් මැටීරියල් එකකින් කරලා තියෙන්නේ. මේ ටී-ෂර්ට් එකේ ෂෝල්ඩර් සයිස් එක අඟල් 15 මාරක් තියෙනවා. එතකොට බස්ට් එක අඟල් 17 මාරක් තියෙනවා බස්ට් එක. එතකොට මේකේ උස අඟල් 19ක් තියෙනවා. සාමාන්‍ය මීඩියම් සයිස් එක මම රෙකමන්ඩ් කරන්නේ බස්ට් එක. අඟල් බස්ට් එක 32 සයිස් 33 සයිස් වගේ කෙනෙක්ට හොඳටම ඇති. 32 වගේ කෙනෙක්ට 32ට අඩු කෙනෙක්ට මීඩියම් සයිස් එක ඇති. එතකොට ලාර්ජ් සයිස් එක බස්ට් එක 33 34 වගේ කෙනෙක්ට ඇති. මේකේ ලාර්ජ් සයිස් එකේ උස තියෙනවා අඟල් 19ක්. එතකොට ෂෝල්ඩර් සයිස් එක අඟල් 15 මාරක් එකෙත් තියෙනවා. එතකොට මේ තියෙන්නේ XL සයිස් එක. XL සයිස් එක සාමාන්‍යයෙන් බස්ට් එක 36 වගේ කෙනෙක්ට ඇති. මේකේ ෂෝල්ඩර් සයිස් එක තියෙනවා අඟල් 16ක්. මේකේ උස තියෙනවා අඟල් 22ක්. ඉතින් මේ තියෙන XL සයිස් එක. මේවා තව කලර්ස් තියෙනවා available. මම ඔයාලට ඉක්මනට ඉතින් කලින් ඩිසයින් එකේ XL සයිස් එකෙන් මෙන්න මේකක් තියෙනවා. මෙන්න මේ ටී-ෂර්ට් එකක්. මේක බ්‍රවුන් එකක්. ඉතින් අනිත් ඒවා අපි බලමු මොන වගේ ඩිසයින්ස් තියෙන්නේ කියලා. මීඩියම් සයිස් එකක්, වයිට් එකක්. මෙන්න මේක ලාර්ජ් සයිස් එකක්. මේක ටිකක් දිග ටී-ෂර්ට් එකක්. මේ වගේ පිටිපස්ස ප්‍රේට් එක තියෙන. මේවා ඔක්කොම 790ට තියෙන ටී-ෂර්ට්ස්. මේක ලාර්ජ් සයිස් එකක්. මේකේ ඉස්සරහා විතරයි print එක තියෙන්නේ. පිටිපස්සේ prints නැහැ. මේක medium size එකක් මේ තියෙන්නේ. එතකොට මේක XL size එකක්. t-shirt සුත් තව design තියෙනවා. මෙන්න මේක දිග t-shirt එක. මේකත් 790ක් තමයි වෙන්නේ. මෙන්න මේක දිග material එක. මේකෙනුත් තියෙනවා. මේකෙනුත් ගොඩක් ගන්න නැහැ. items කිහිපයක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ sizes උත් මේක XL. මේකත් කලින් එකේ sizes ම තමයි යන්නේ. උස විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලා මට inbox message එකක් දාන්න t-shirts වල photos කියලා. t-shirts වල photos විතරයි. මොකද මම අනිත් items ඔක්කොම කියන නිසා t-shirts වල photo ටික විතරක් මම ඔයාලට එවන්නම්. අදත් පොඩි storage ප්‍රශ්නයක් තියෙන නිසා වීඩියෝ එක හරියට කරගන්න විදිහක් නැහැ. ඉතින් මේ items ටික තමයි තියෙන්නේ. ඔයාලට මේ items ගන්න නම් උඩ තියෙන number එකට අපිට WhatsApp message එකක් දාලා ඉක්මනටම order එක place කරගන්න. cash on delivery විදියට එවද්දි delivery charge එක රුපියල් 300ත් 400ත් 450කට තමයි වෙන්නේ. ගෙදරට ආවට පස්සේ ඔයාලට ගෙවලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපි පෙබරවාරි 7 දවස්වල 7-8 දවස්වල orders බාර ගන්නේ නැහැ. ඒ දවස්වල orders deliver එකට දෙන්නෙත් නැහැ.
ඉතින් මේ අයිටම්ස් ටික තමයි තියෙන්නේ. ඔයාලා අපිට WhatsApp message එකක් දැම්මොත් ඉක්මනටම order එක confirm කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. හෙටත් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන try කරනවා. ඉතින් මේ items ගන්න ඕන නම් ඉක්මනටම අපිට message එකක් දාන්න. ගිහින් එන්න. bye.